Hello guys, මේක තමයි මගේ පළවෙනි vlog එක. අද අපි නාරංගල කන්දේ කැම්පින් පාරක් යන්න තමයි හිතන් ඉන්නේ. අද රැට යන්නේ. අද රැට ගිහිල්ලා හෙට උදේ එහෙ ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පැය 12ක විතර ගමනක් හින්දා අපි බස් එකේ යන්න තමයි හිතන් ඉන්නේ. අපි යන්න කලින් එහෙ ඉන්න පත්මසිරි කියලා මාමා කෙනෙක්ව කන්ටැක්ට් කරගෙන යන්නේ. එයා ගාව කැම්පින් බඩු අරව මේව ඔක්කොම තියෙනවා. අපි මේ ගමන රැය යන හින්දා වැඩි වීඩියෝ එහෙම ගන්න බැරි වෙයි. ඒක හින්දා අපි හෙට උදේම බදුල්ලේදීම හම්බෙමු. ඔන්න අපි දැන් බදුල්ලට ඇවිල්ලා ඉන්නේ. දැන් බදුල්ලෙන් අපි කීන කැලේ බස් එක හොයාගෙන යන්න ඕනේ. කීන කැලේ බස් එකේ. පස්සේ වෙච්චලුව අවුරුදු ඔය ඉන්නේ අපේ ආපු සෙට් එක. දැන් අපි කීන කැලේ බස් එක හොයාගෙන ඒකේ යන ගමන් මේ දෙපැත්තම මාරම ලස්සනයි කඳු වලින් පිරීලා. දැන් අපි මේ දෙපැත්ත බල යමු නාරංගල. අපි දැන් බස් එකෙන් බහලා පත්නිසගේ මාමලයා ගෙදරට ගිහිල්ලා උදේට කාලා වොෂ් එකක් එහෙම දාගෙන නිදාගෙන හවස් 3ට විතර කන්ද නගින්න පටන් ගන්න එක කියලා බැලුවේ. ඔය ඈතින් පේන්නේ නාරංගල කන්ද. මේ පැත්තට පේන්නේ ඔහම. උඩහට ගියාම ඊට වඩා මාර ලස්සනක් තියෙන්නේ. අපි ෆොටෝ වලට දැකලා තියෙනවා. ඇත්තටම දකින්නේ අද. ඔන්න අපි දැන් එහෙට ඇවිල්ලා ඉන්නේ. අපිට টොප් කාමරයක් හම්බුණා ගැම්මට. මම මෙහි කන්ටැක්ට් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. එතකොට ඔයාලටත් එනවා නම් මේ මාමාව කන්ටැක්ට් කරගෙන මෙහෙට එන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් පත්මසික මාමලයා ගෙදර ඉන්නේ. උදේටයි දවල්ටයි කාලා නාලා නිදාගෙන හොඳ ෆ්‍රෙෂ් පිට කන්ද නගින්න යන්නේ. ඔයාලට බලන්න පුළුවන් කන්ද නගින්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් මාරම view එකක් තියෙන්නේ. දැන් කන්ද භාගයක් නැගලා ඉවරයි. මෙතන ටිකක් මහන්සිය කළා ඊළඟට අපි ආයි කන්ද නගින්න පටන් ගත්තා. සින්දුවක් අහගෙන කන්ද නගෙද්දි ඒකේ හැමතෙම චීල්ලයක් තිබ්බේ. දැන් අපි කන්ද නැගලා ඉවරයි. ඊළඟට තියෙන්නේ අපේ ටෙන්ට් එක ගහන්න. ඊට කලින් ඉතින් ටිකක් ඇවිදලා ලස්සන බලන්න එපේ. ටිකක් හවස් වුණ හින්දා අපි ටක් ගාලා ටෙන්ට් එක ගහන්න පටන් ගත්තා. උදේට ලස්සන view එකක් තියෙන හින්දා අපි ටෙන්ට් එකේ දොර දැම්මේ සන්රයිස් එක තියෙන පැත්තට. එතකොට උදේ නැගිටිද්දි මාරම ගතියක් තියෙවි. ටෙන්ට් එක ගහන පරක් වුණ හින්දා අපි දැන් ටක් ගාලා ගිනි මෙලේ ගහලා තේ හදන ගමන්. දවල් රස්නේ වුණාට දැන් නම් මාර සීතලයි. මම මේ කැම්පින් වල ආසම දේ තමයි මෙන්න මේ නිදහස. දැන් මෙහෙම කල්පනා කර ඉඳලා ඉන්නකට තියෙන ඉතින් නිදා ගන්න තමයි. එහෙනම් ඊළඟ කොටසෙන් හෙට හම්බෙමු. මේක මගේ පළවෙනි කැම්පින් ගමන හින්දා මම ආසාවෙන්ම හිටපු ෂොට් එකක් ගන්න තමයි දැන් යන්නේ. බලන්න උදේට තියෙන මේකේ view එක මාරම ලස්සනයි. ඊයේ අපි මෙහෙ ආවට පස්සේ දැක්ක දෙයක් තමයි මෙහෙ ආපු ගොඩක් අය මෙහෙ කුණු දාලා ගිහිල්ලා. ඊට පස්සේ අපි හිතුවා මේක මෙහෙම අතයකලා දාන්න නැතුව මේක සුද්ධ කරලා යන්න. ඔයාලට බලන්න පුළුවන් මෙහෙ ආපු අය කොච්චර මෙහෙ කුණු දාලා ගිහිල්ලාද කියලා. දැන් පැත්තක් සුද්ධ කරලා ඉවරයි. දැන් අනිත් පැත්ත සුද්ධ කරන්න යන්නේ. කැම දාපුවයි. මේ ඔයාලා දාලා යනවට වඩා හොඳයි. අඩුම තරමේ පුච්චලාවත් යන්න. අපි මෙතන
පුච්චන්න පුළුවන් දේවල් පුච්චලා අනිත් දේවල් ටික පල්ලෙහාට අරන් යනවා. ටෙන් ටිකත් ඇගලුවා. දැන් තව පුච්චන්න පුළුවන් ටික පිච්චුවා. තව ඉතුරු වුණ බඩු ටිකක් තියෙනවා. ඒ ටික අපි බියර් ටින් අරක්කු බෝතල් තව පුච්චන්න බැරි දේවල් ඒ ඔක්කොම අපි පල්ලෙහාට අරන් යනවා. මේ ගිනි මැල්ලෙන් දැන් අයින් කරලා දාන්න ඕනේ. ඒ ටික අයින් කරලා අපි යමු පල්ලෙහාට. එහෙනම් ඊළඟ බ්ලොග් එකකින් හම්බෙමු.